අද මේ කලබලෙන් දුවගෙන කොහෙද යන්නේ කියලාද ඔයාලා මේ බලන්නේ? අද යන්නේ අපි ෆෝන් එකක් ගන්න. ඉතින් පාවිච්චි කරපු ෆෝන් තියෙනවා, අලුත් ෆෝන් තියෙනවා. එතන මේ ෆෝන් ඇක්සසරිස් හැමදේම ගන්න තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඒ කොහෙද මොනවද එතන තියෙන්නේ කියලා. අද ඉතින් ටැක්සි එකේ තමයි යන්නේ. ටැක්සි එකේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා මේ බස් එකේ ටිකට් එක දාගත්තා. ටිකට් එක දාගෙන එහෙම බස් එකට කොට වුණා. මේක ටිකක් සෙමි ලක්ෂරි වගේ බස් එකක්. ෂීට් පේලි 3යි තියෙන්නේ. මේ ටිකක් සැප පහසුවට යන්න පුළුවන්. ගානක් ටිකක් වැඩි අනිත් බස් වලට වැඩිය. මේක සැප පහසුම එකක් නෙමෙයි. සාමාන්‍ය අර සෙමි ලක්ෂරි වගේ එකක් මේක. මගේ ෂීට් නම්බර් එක තිබ්බේ 22. මම ඒ අදාළ ෂීට් එකේ වාඩිනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් ඇවිල්ලා කිව්වා ෂීට් බෙල්ට් දාගන්න කියලා. ඊට පස්සේ ටිකට් එකතු කරනවා එයා. අනිවාර්යයෙන්ම ෂීට් බෙල්ට් දාලාද කියලා එයා වටයක් කැරකිලා බලනවා. ඉතින් ඊට පස්සේ අපි ගමන ස්ටාර්ට් කරා. ඊට පස්සේ විනාඩි 40කට විතර පස්සේ අපි ආව ටවුන් එකට. මේ මගේ ෆෝන් එකක් ගන්න නෙමෙයි මම ආවේ. මේ යාළුවට ෆෝන් එකක් බලන්න තමයි ආවේ. මේ යාළුවත් එනවා කිව්වා බස් ස්ටෑන්ඩ් එකට. මේ යාළුවා ඇවිල්ලාද කියලා කෝල් එකක් දාලා බැලුවා. යාළුවත් ඇවිල්ලා හිටියේ මට පොඩ්ඩකට කලින්. එයාත් ටිකක් දුරක ඉඳලා ඉන්නේ. එයාටත් පැය එකමාරක් විතර යනවා මෙතෙන්ට එන්න. අපි දෙන්න මෙතනින් කෝල් කරලා හම්බුණා. හම්බුණාට පස්සේ ටිකක් දුර යන්න තියෙනවා. අපි යන්න ඕන කඩේට බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට ඇවිල්ලා. මේ බස් ස්ටෑන්ඩ් එකෙන් එළියට එන ගමන් අපි දැන් ඉන්නේ. මේ දවස්වල ඉතින් කොරියාවේ වසන්ත කාලය නිසා හැමතැනම කොළ පාටයි මල් පිපිලා තියෙනවා. හරි ලස්සනයි මේ පැත්ත. කොච්චර කොන්ක්‍රීට් වනාන්තරයක් වුණත් මේගොල්ලෝ මේ ස්වාභාවික පරිසරය ගැන ටිකක් හිතලා තියෙනවා. ගස් එහෙම තියෙනවා, මල් වැටවල් එහෙම තියෙනවා. මාර ලස්සනයි මේ පැත්ත. හරි ඉතින් අපි ආව තැනට මෙතෙන්ට කියන්නේ කුමෝ වෝල්ඩ් එක කියලා. මෙතන මේ තට්ටු 6ක වගේ බිල්ඩින් එකක් තියෙන මට මතක විදිහට මේ අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. මම යනකොටම පළවෙනි තට්ටුවේම නිකන් හිත ඇදීලා යන විදිහට තියෙනවා මේ මොබයිල් ෆෝන් සහ කැමරා අයිටම් ටික තමයි මේ පල්ලෙහාම තට්ටුවේ තියෙන්නේ. අපි ඒ ටික බලාගෙන යමු උඩට මේ උඩක් තියෙන මොනවද කියලා බලමු ගිහිල්ලා. මේ පහළම තියෙන මේ කඩවල වල ඉන්න ගොඩක් අය මේ සිංහලෙන් කතා කරත් දන්නවා මේ සිංහල වචන තේරුම් දන්න ගොඩක් දේවල්. මෙතෙන්ට ලංකාවේ අය නිතරම යන නිසා ඒගොල්ලෝ ගනුදෙනු කරනකොට මේ මාකටින් එක ඒගොල්ලෝ දන්නවා අපි එද්දිම අයබෝවන් කියලා ලංකාවේ විදිහට කතා කරනවා. අපි දැක්ක ගමන් අඳුර ගන්නවා ලංකාවේ කියලා. මේ පාටත් එක්ක මං හිතන්නේ ඒගොල්ලෝ අඳුර ගන්නවා ඉක්මනටම අපිව. මෙතන ගොඩක්ම තියෙන පාවිච්චි කරපු අයිටම් තමයි මේ අලුත් ඒවාත් තියෙනවා. ඒ උනට වැඩිපුර තියෙන්නේ පාවිච්චි කරපු ඒවා. කොරියන් අය කියන්නේ මේ අලුත් ස්ටයිල් කරන්න ගොඩක් ආස කට්ටිය. ඒගොල්ලෝ අලුත් වර්ෂන් එකක් එනකන් තමයි පරණ එක පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ ඒක මාරු කරනවා. ඒව ඉතින් මේ කඩවල ගොඩක් විකුණන්න තියෙනවා. මේ කඩවල වලට වැඩි අඩුවෙන් ගන්න පුළුවන් වෙබ්සයිට් එකෙන් තියෙනවා මේ ඇප් වර්ග තියෙනවා. ඉක්මන් එක වගේ ඇප් එකක් මෙහි තියෙනවා. මේකෙන් බලලා ගන්න පුළුවන්. ඉතින් ඒකට පොඩ්ඩක් ඇවිදින්න වාහනයක් වගේ තියෙනවා නම් ලේසි. මේ බස් එකේ ගිහිල්ලා ඒක කරගන්න අමාරුයි. මේ තියෙන තැනට ගිහිල්ලා එක බලාගෙන එහෙම යන්න ඕනේ. මේ වගේ තැනකට ආවම අපිට බලලා කරලා ගන්න පුළුවන්. මේ තෝරලා ගන්න ගොඩක් දේවල් තියෙන නිසා මේ අයිටම් ගොඩක් තියෙනවානේ. මේ තට්ටුවේ තියෙන්නේ මේ ෆෝන් අයිටම් තමයි ගොඩක්ම තියෙන්නේ. මේ කැමරා අයිටම් ටිකකුත් තියෙනවා. මම දැක්කා ලෙන්ස් වර්ග මේ කැමරා බොඩි එහෙමත් ගන්න තිබුණා. තව ඩ්‍රෝන් එහෙමත් ගන්න පුළුවන් මේකෙන්. මේ DJI ලගේ මේ ෂොප් එකක් වෙනම තියෙනවා මෙතන. ඒකෙන් ඔක්කොම ඇක්සසරි ටික ගන්න පුළුවන්. DJI ලගේ ඔක්කොම ටික තියෙනවා. මම දැක්ක එතන තිබුණා දාලා මේ අපි ගිහිල්ලා බලමු උඩ තට්ටුවේ මොනවද තියෙන්නේ කියලා. හරි ඉතින් අපි උඩ තට්ටුවටත් ආවා. මම කලින් පාර එනකොට නම් මෙතන මේ කොරියන් එක්කෙනෙක් ඉඳලා යාට සිංහලෙම හොඳට පුළුවන්. මේ එයාගෙන් බේරෙන්න බැරුණා ගිය සැරේ ආපු වෙලාවේ නම් අතින් අල්ලගෙන මේ ෆෝන් එකක් ගන්නම කියලා වද කරා. බොහොම මාරෙන් තමයි පැනගත්තේ ඉතින්. හරි ඉතින් මේ තට්ටුවේ තියෙන්නේ මේ CCTV අයිටම් ගොඩක් තියෙනවා. තව ඉලෙක්ට්‍රික් අයිටම් ටිකක් තියෙනවා. තව මොබයිල් ෆෝන් තියෙනවා. ඒ ටික තමයි මේ තට්ටුවේ තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රික් අයිටම් කියන්නේ මේ රයිස් කුකර්, හීටර්, ජග් ඒ වගේ අයිටම් තියෙනවා. මේ මෙතන තියෙන්නේ මේ ෆෝන් කඩයක් තියෙන්නේ. ෆෝන් කඩේ මේ Samsung Galaxy A series එක තමයි තියෙන්නේ. A series එක නම් මෙහි ගණන් ගන්නෙම නැති තරම්. මේ ගොඩ ගහලා තියෙනවා මාන් 10යි 12යි ඒ වගේ ගණන් වලටත් තියෙනවා. ඊට පස්සේ Apple තියෙනවා. Apple එකේ අලුත්ම series එක ඇරෙන්න අනිත් ඔක්කොම ඒවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. tabs තියෙනවා. ඊට පස්සේ මේ washing machine, fridge එහෙම තියෙනවා. මේව නම් අලුත් ඒවා තියෙන්නේ ඔක්කොම. මේ ගණන් අහන්න ගියනම් නැහැ. මේ අලුත් ඒවා නිසා ටිකක් මිල ඇති කියලා මම හිතනවා. මේක අහන්න ගියට පස්සේ ගොඩක් වෙලා යනවා ඒගොල්ලොත් ඒක කතා කරන්න ගියට පස්සේ මේ අපිට භාෂාවත් බැරි නිසා. මෙතනත් අර පිටකොටුව වගේ තමයි මේ අර පිළිවෙල එක තමයි වෙනසකට තියෙන්නේ. මෙතන ඉන්න අය අර යන අයට කරදර කරන්නේ නැහැ මේකෙන් ගන්න කියලා. කවුරු හරි ඇවිල්ලා කතා කරොත් එයාට විස්තර කරලා පැහැදිලි කරලා දෙනවා. එයාට අවශ්‍ය සේවාව හරියටම කරලා දෙනවා. ඒක තමයි මේ කොරියන් අයගේ මාකටිං ට්‍රික් එකක තියෙන්නේ. ඉතින් ඒක කස්ටමර් කෙනෙක් හැටියට අපිට සෑහෙන වාසි. කරදරයක් නැහැ. ඉතින් නිදහසෙන් ගිහිල්ලා අවශ්‍ය දේ කතා බහ කරලා ගන්න පුළුවන්.
කිසිම ප්‍රශ්නයක් නැහැ මේකම ගන්න ඕනේ මේකම හොඳයි කියලා ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේත් නැහැ එහෙම කරදරේකුත් නැහැ මේ පැත්තේ තියෙන අලුත් ෆෝන් සෙට් එකක් ගන්න පුළුවන් මේ Galaxy S series එක තියෙනවා 26 වලට යනකම් ඔක්කොම series එකම තියෙනවා අලුත් ෆෝන් එහෙම ගන්න පුළුවන් මෙතනින් ටැබ් ටිකක් තිබුණා අලුත් ඒවා පරණේවත් ගන්න පුළුවන් මේ පරණේම අලුත් ඒවා කවලේ මේ තමයි යා විකුණන්නේ මේ පරණේවත් තිබුණා මේ අපි මෙතනින් බැලුවේ Samsung Galaxy S22 එකේ Ultra එක ඒක මේගොල්ලෝ මෙතන මාන් 45ක් කිව්වා මාන් 45ක් කියන්නේ රුපියල් ලක්ෂයක් වගේ ලක්ෂයකට කිට්ටු වගේ යනවා දැන් ඩොලර් රේට් එක පොඩ්ඩක් වැඩි නිසා මේ ලක්ෂයක් වගේ වෙනවා ඉතින් අපිට ෆෝන් එකක් අපිට ඕනම විදිහකට බලන්න පුළුවන් ඕන් කරලා බලන්න පුළුවන් සිස්ටම් බලන්න පුළුවන් කැමරා බලන්න පුළුවන් ඕනම විදිහකට කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ එතන ඉන්නවා ඒගොල්ලෝ මුකුත් කියන්නේ මේක කරන්න එපා කියලා අපි ෆෝන් එක බලද්දි මොකක් හරි ඩැමේජ් එකක් එහෙම තිබුණොත් ඉතින් එයාගෙන් පෙන්නුවට පස්සේ එයා ඒකට ගාණක් අඩු කරනවා නැත්නම් කියන්න පුළුවන් අපිට මේක ඩැමේජ් එකක් තියෙනවා ඒක නිසා පොඩ්ඩක් අඩු කරන්න ගාණ වැඩි කියලා කොහොමත් ඒගොල්ලෝ ගාණක් තියාගෙන තමයි කරන්නේ ඒගොල්ලෝ ගාණක් අඩු කරන්න තමයි ගාණ කියාගෙන ඉන්නේ ඒක නිසා ඒගොල්ලෝ ඒ ගාණ අඩු කරනවා ඊට පස්සේ මේක ඉතින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් කියන්නේ අපිට කේවල් කරලා ගන්න පුළුවන් ඒ කියන්නේ මේ ගාණට අඩුයි මේ ඉච්චර වැඩි කියලා කතා බහ කරලා ගන්න පුළුවන් මේ පැත්තේ ඉලෙක්ට්‍රික් අයිටම් ටිකක් තව තියෙනවා මේ ඉස්සරහට අපිට ওই ෆෑන් එහෙම නම් සෑහෙන්න ඕන වෙයි ඉතින් රස්නේ කාලේ එනවා ටික ටික ලං වෙනවා රස්නේ කාලේ ඔයාලට පේනවද තනන ලංකාවේ කොඩියක් තියෙනවා මේ එතන කියලා තියෙන්නේ මේ විදේශිකයට සිම් ගන්න පුළුවන් කියලා මේ KB මික්‍රමයට හදලා දෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ ඒ කියන්නේ ෆෝන් එකට ගාණක් අපි ගෙවන්න ඕනේ මාසෙන් මාසෙට ඒක ෆෝන් එකේ බිල් එකත් එක්ක තමයි ගෙවන්න ඕනේ ඒක අවුරුදු ගානට දාලා ෆෝන් එක අපිට ගන්න පුළුවන් ෆෝන් එක එතකොට අපිට KB මික්‍රමයට තමයි හම්බ වෙන්නේ ෆෝන් එකට වෙන සිම් එකක් දාන්න බෑ ඊට පස්සේ ඒ සිම් එක අපි පාවිච්චි කරන්න ඕනේ අවුරුදු ගාන ෆෝන් එකට ගෙවලා ඉවරනකම් අපි ඒක පාවිච්චි කරන්න ඕනේ අපි ඊළඟ තට්ටුවට ගිහිල්ලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා ඒකට යනකොට මොනවාට පේන ඇති මොනවද තියෙන්නේ කියලා මේ සංගීත භාණ්ඩ තමයි ගොඩක් මේකේ තියෙන්නේ ඉන්ස්ට්‍රුමන්ට් ගොඩක් තියෙනවා ඒකේ මේ ගිටාර් වර්ග බොක්ස් ගිටාර් ලීඩ් ගිටාර් බේස් ගිටාර් ඔය ඕනම එකක් තියෙනවා සංගීත ගන්න කෙනෙකුට අවශ්‍ය කරන හැම දෙයක්ම මේකෙන් ගන්න පුළුවන් අර ෆෝන් කඩේ එහෙම නම් දැන් එච්චරම නෑ මේකේ අඩු ඉස්සරට වැඩිය මේ සෙක්ෂන් එකේ නම් සම්පූර්ණවත් තිබිච්ච වගේම තියෙනවා ඔක්කොම ඔයාලා කවුරු හරි අර සැරිසරන්නා කියලා මේ කොරියන් වීඩියෝ කරන අයියා කෙනෙක් ඉන්නවා මේ එයාගේ වීඩියෝ බලලා තියෙනම් එයාගේ මේ කඩේට ආපු වීඩියෝ එකක් තියෙනවා මාත් ලංකාවෙත් තියෙ වීඩියෝ එක බලලා තියෙනවා මේ හරියටම එයා ඉඳපු නගරේ එයා ඉඳපු පැත්තටම තමයි මමත් ආවේ මේ මම මේකට ආවට පස්සේ තමයි හරියටම දැනගත්තේ මේ එයා වීඩියෝ කරලා තින්නේ මේක තමයි කියලා ඒ කාලේ නම් කඩවල ගොඩක් තිබිලා තියෙනවා මේකේ මේ සෙක්ෂන් ගොඩක් තිබිලා තියෙනවා ෆෝන් කඩ එහෙම ගොඩක් තිබුණා මේ දැන් නම් එච්චර නැහැ මේ ඩ්‍රම් ස්ටික් එහෙම තියෙනවා මේ ටිකේ මේ ඩ්‍රම් සෙට් තියෙනවා බොක්ස් ගිටාර් වර්ග එක එක හැඩයෝ තියෙනවා ඊට පස්සේ මේ බොංගෝ තියෙනවා ගිටාර්ස් තියෙනවා වයලින් වර්ග තියෙනවා අර සජිත් ප්‍රේමදාස මොඩල් එකක් තිබ්බා මේ මොනවාද පියානෝ වල පියානෝ සහ පුතානෝ දෙකම තිබුණා මේ ඇම්ප් වර්ග එහෙම තියෙනවා මික්සර් එහෙම මම ඉතින් සංගීතයට එච්චරම ආසෙක් කෙනෙක් නෙමෙයි මේ සින්දු අහනවා මියුසික් අහනවා ඒ වුණාට මේ ප්ලේ කරන්න එහෙම ආසාවක් නැහැ ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගන්න ඕන නිසාම තමයි මේ උඩ තට්ටුවට ආවේ ඔයාලට අර පැත්තෙන් පේනවා ඇති මේ පුතානෝ මොඩල් එක තියෙනවා ඒ පැත්තේ එහා පැත්තේ තිබුණා මේ පියානෝ මොඩල් එකක් තිබුණා වීලුවක් කරාට සොරි වෙන්න ඕනේ මේ පියානෝ සෙට් එකක් තියෙනවා මම හිතන්නේ මේව නම් ලක්ෂරි කැටගරි එකේ තියෙනවා මේ ලොකු ගණන් ගහලා තිබුණා මම දැක්කා මේ දැන් නම් මතකත් නැහැ මට කීයක් වගේ තිබුණාද කියලා මේ මට මයික් එක ගෙනියන්න බැරි වුණා ඒකෙන් වොයිස් කරන්න ඕනේ පස්සේ වොයිස් කරද්දි මට ගණන් ටික මතක නැති වුණා JBL වර්ග එහෙමත් ගන්න තිබුණා මේ එහා පැත්තට එන තියෙන JBL ගොඩක් තිබුණා මම දැක්කා මේ බෆල් සෙට් මික්සර් එහෙමත් වෙනම ගන්න තියෙනවා ඕනම දෙයක් මියුසිකල් වලට අදාළ හැමදේම කේබල් එකේ ඉඳලා ඔක්කොම ටික ගන්න තියෙනවා ඊට පස්සේ ඉතින් අපි ෆෝන් එක එහෙම හිට බැලුවා බලලා ගන්න දැන් දෙකක් සිලෙක්ට් කරගත්තා එකකින් අඩු කරලා දෙන එකකින් ගන්නවා කියලා හිතාගෙන හිටියා පල්ලෙහා තියෙනවා පල්ලෙහාම මේ බිම්මහලේ බුෆේ එකක් මේකේ 98ක් වෙන්නේ 98ක් කියන්නේ ලංකාවෙන් 1600ක් 800ක් අතර ගාණක් මේක අන්ලිමිට් බුෆේ එකක් මේ ඕන තරමක් කන්න පුළුවන් පැය දෙකක් ඇතුළත වගේ මට මතක විදියට මේ කෑම වලට ඒකට 94යි සම්පූර්ණ ගාණ කොච්චර බෙදාගෙන කෑවත් මේ කෑම වර්ග නම් ඉතින් එච්චර මට සෙට් වෙන්නේ නැහැ ඒ වුණාට මේ
හැමදාම ඉතින් ලංකාවේ කෑම හදාගෙන කන එකේ කොරියන් කෑමක් කෑවනම් හොඳයි කියලා හිතුන නිසා මේ උපේකට ආවා. ඒක ඉතින් කන්න පුළුවන් දේවලුත් ගොඩක් තියෙනවා. මේ මෙතන නම් තියෙන්නේ මේ නූඩ්ලස් එකක්. ඊට පස්සේ මේ මං ගන්නෙ මේ ඔම්ලට් එකක්. ඔම්ලට් එක රෝල් කළා වගේ මේ කපලා තියෙන්නේ මේක. ඒකත් අවුලක් නැහැ. එච්චරම කන්න පුළුවන්. ඊට පස්සේ මේ කකුලෝ දාලා හදපු එකක් තිබුණා. ඒක නම් මං කෑවේ නැහැ. මේ රෝස පාට තියෙන්නේ මේ ලූණු වලට විනාගිරි වගේ එකක් දාලා පොඩ්ඩක් ඇඹුල් රසයක් තියෙන්නේ මේ ලූණු වල. මේ ලියන ලූණු මේ සැර නැහැ. අර අපේ ලූණු වගේ සැර නැහැ. නිකන් උනත් කන්න පුළුවන්. මෙතන මේ බෝංචියට වගේ එකක් තියෙනවා. මේ ඒකත් කන්න පුළුවන් ටිකක්. මෙතන ඉතින් මේ නීතියක් තියෙනවා. අපිට ඕන තරම් බෙදාගෙන කන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෑම විසි කරන්න බෑ. බෙදාගෙන කන්න නැතුව විසි කරවොත් මෙතනින් දඩයක් ගන්නවා අපිට. කෑමකට ගියට වැඩිය ගාණක් දඩේ අපිට ගෙවනවා. මෙන්න මේ ටික තමයි ඉතින් මම බෙදාගත්තේ. මේ ඩෙසර්ට් එකත් මෙතනම තියෙනවා. ඒකත් බෙදාගත්තා. ඒ ටික කාලා අපි බස් ස්ටෑන්ඩ් එකට එන්න පිටත් වුණා. එන්න පිටත් වෙන ගමන් මේ මල් කඩයක් තිබුණා. මේ මාර ලස්සන එළියෙන් බැලුවට පස්සේ මේ චුට්ටක් ඇතුළට ගිහිල්ලා බලන්න හිතුණා. මේ වසන්ත කාලේ නිසා මේ මල් වර්ග එහෙම හැමතැනම පිරලා තියෙනවා. අපි දැකලා නැති එක එක හිතාගන්න බැරි පාටවල වල මල් මෙහි තියෙනවා. මේ එතන ඩෙකරේෂන් අයිටම් තමයි ගොඩක්ම තිබුණේ. මේ කුස්සියේ ලස්සනට තියන්න ගන්න අයිටම් වගේ තිබුණා ගොඩක්. ඒ ටිකත් එහෙම බලාගෙන මේ අපි පිටත් වුණා බස් ස්ටෑන්ඩ් එකට එන්න. හරි ඉතින් අපි බස් ස්ටෑන්ඩ් එකට ආවා. දැන් යන්න ටිකට් එක දාගන්න. මේ ටිකට් ඔන්ලයින් දාගන්නත් පුළුවන්. මේ ඔන්ලයින් දාපු එක මෙතනින් print කරගන්නත් පුළුවන්. නැත්නම් මේ මැෂින් එකෙන් දාගන්නත් පුළුවන්. මේකේ මේ කොරියන් දන්නේ නැති කෙනෙකුට මේ ඉංග්‍රීසි වලින් භාෂාව තෝරගෙන ඉංග්‍රීසි වලින් කරගන්නත් පුළුවන්. ඉංග්‍රීසි හරි ටිකක් හරි දන්නවනම්. මෙතනින් අදාළ ෂීට් එක තෝරගන්න තියෙන්නේ. මේ මම ඉතින් ඉස්සරහා යන්න ආස නිසා මේ 4 වෙනි ෂීට් එක තෝරගත්තා. ඊට පස්සේ කාඩ් එක ගහලා මේ තෝරන්න තියෙන වැඩි හිටියද ළමාද කියලා වැඩි හිටි කියලා තෝරලා ගාන වැටෙනවා. ඊට පස්සේ කාඩ් එක ගහලා පේමන්ට් එක කරාට පස්සේ මේ වගේ යට අර යට කවුළුවෙන් එනවා මේ ටිකට් එක print වෙලා. හරි ඉතින් ටිකට් එක නම් ගත්තා. මේ ඊළඟට අපිට යන්න තියෙන ටිකට් එකට තියෙන අදාළ platform එකට යන්න ඕනේ. එතෙන් තමයි බස් එක එන්නේ. හරි අපි බස් එකටත් ආවා. මේ බස් එකට ඉදි වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් මේ යන ගමන් ඉන්නේ අපි මේ ගොඩක් හවස් වෙලා තියෙන මේ දවල් වගේ තිබ්බට 5:06 විතර වෙන කිට්ටුයි දැන්. හොඳට අවු වෙట్లా තියෙනවා ඒ වුණාට. ඉතින් මේ බින්ගිවැල්ල ඇතුළෙන් ගියාම යද්දි මාර ලස්සනයි. අමුතු සද්දයකුත් එක්ක එනවා නිකම් මේ හඳට යනවා වගේ ෆීලින් එකකුත් දැනෙනවා. ඉතින් ඒකත් එහෙම බලාගෙන විනාඩි 40කින් වගේ එද්දි නම් ආවා. බස් එකෙන් බැස්සා. බස් එකෙන් බැහැලා පයින් ටිකක් දුර ගිහින් ටැක්සි එක තමයි මම යන්න හිතන් ආවේ. යන ගමන් දැක්කා මේ මල් තියෙනවා මල් කඩයක්. ඒ මල් ටිකත් මාරම ලස්සනයි. ඉතින් ඒකත් ඔයාලට පෙන්වන්න හිතුණා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝම එහෙම පරිස්සමට ඉන්න. හැමෝටම සරණයි.